කොළඹ 7 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය අවුරුදු උත්සවය පාසල තුල සංවිධානය කරන්නේ. මේකට ප්‍රධානම හේතුවක් තමයි මේක සංවිධානය කරන්න මූලිකත්වයේ ගන්නේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සහ ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු මාධ්‍ය ඒකකයන්ට සියලුම දරුවෝ මේ සඳහා දායක වෙනවා. ඉතින් අලුත් අවුරුද්දේ ඇයි අපි මේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙලා නව අවුරුද්දක් ලැබීමේදී අපි කරන ලබන චාරිත්‍ර වාරිත්‍ර විධි සියල්ල පාසල තුලත් දරුවන්ට ලබා දෙන්න. ඒ වගේම කොහොමද මේ අලුත් අවුරුද්දේ අම්මා තාත්තට සියට ආච්චිට වැඩිහිටියන්ට අපි ඒ අයගෙන් එයාට ගරු කරන්නේ වරදක් වුණා නම් සමාව ගන්නේ කොහොමද? ඒ වගේම නිරෝගී භාවයට හිසිතල් ගෑම, ඒ වගේම විශේෂයෙන් ගෑනු දරුවෝ හැටියට කොහොමද අලුත් අවුරුදු කැවිල්ලක් හදන්නේ? මේ හැම දෙයක්. ඒ වගේම අවුරුදු ක්‍රීඩා. පාසල යන දරුවෝ හරි ආසයි ක්‍රීඩා කරන්න. මේ අවුරුදු ක්‍රීඩා මේ හැම දෙයක් පිළිබඳව පාසල ඇතුලේ යාළුවොත් එක්ක සතුටින් ඒවා ඉගෙන ගන්න අත්දකින්න අවස්ථාවක් තමයි පාසලේ අලුත් අවුරුදු වලදී සිද්ධ වෙන්නේ. සුබ අලුත් අවුරුද්දක් වේවා. මේ රිවිරාදුනානේ 2025 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් පවත්වන වාර්ෂික අවුරුදු උත්සවය අපිට මේකට ගොඩක් උදව් ලැබුණා හැමෝගෙම. ඒ වගේම මේ උදව් වලින් අපි ගොඩක් ලස්සන ලොකු වැඩක් කළා. ඒ වැඩේ ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන්. ලබන්නා වූ අවුරුද්ද සාමයෙන් සතුටුයි. සුබ අලුත් අවුරුද්දක් වේවා. හැබැයි ඒකට මෙතන වෙලාව නැහැ. දැන් ඔයගොල්ලෝ හැමෝම හිතන්නේ අපි කෑවා වගේ තමයි. අපේ යාළුවෝ දෙතුන් දෙනෙකුට දැන් බුදුහාමුදුරුවෝ මේ පිළිවෙත් කවනවා. ලිපිගිනි මේ අලුත් අවුරුදු ලබනකොටම නේද? ඊළඟට අපි කොහාද ගියේ? ඉස්සෙල්ලාම ලිපගිනි මොළවීම ආරම්භ කරලා අපි කිරි ඉතිරෙනකන් මේ අපේ නදීර මැඩම් කිව්වා අනිත් චාරිත්‍ර එක කරනවා කියලා. නැත්තම් අපි ඒ ඉදෙන කිරිබත තමයි මෙතනට මේසෙට අරගෙන එන්නේ. ඒ ඉදෙන කිරිබත.
ලස්සනට මේ ගමන යන්න උදව් කරපු ඉෂ්ට දේවතානුස්මරණය තමයි මේ අපි කරන්නේ. මේක ඉතා පැරණි චාරිත්‍රයක්. උදාලා නිවෙස්වල මේ චාරිත්‍රය කරනවා නම් ඒක ඉතාම හොඳයි. උදාලා ඒක ආරම්භ කරන්න. ව්‍යවස්ථාවේදී ගැමි විතර පවුලේ සමාජිකයන් සහ අප විද්‍යාලයේ ගර්භ දුහල්පති ගෑණියන් ඇතුළු පිරිස බුලත් කුරුළුදී පිළිගන්නා ආකාරයයි මේ ඔබට දිස්වන්නේ. මේ හා බැඳුණු චාරිත්‍ර කිහිපයක් තියෙනවා. रा 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 bombiye muave yang nangiye ra 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 bombiye muave yang nangiye Japan mandolin nadakar Japan mandolin nadakar අවුරුදු එයි හන්දියේ උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි එන බාසේ සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ මිහිරට ගයමු කොමල්ලිය සීපද ගීතේ අවුරුදු වෙයි හන්දියේ මුවාවෙයන් නංගියේ අවුරුදු වෙයි හන්දියේ මුවාවෙයන් මල්ලියේ रा 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 bombiye muaveyan nangiye Japan mandolin nadakar Japan mandolin nadakar අවුරුදු එයි හන්දියේ වියෝලෙ බැන්ජෝ කාගේවත් පට්ටන්දර මොකටද සිං්ඥෝ කාලෙන් කාලෙට කියවෙයි නෙක නෙක බයිලා දෙස බස රැකුමට නුවනින් වැඩ කර පල්ලා අවුරුදු වෙයි හන්දියේ මුවාවෙයන් නංගියේ අවුරුදු වෙයි හන්දියේ මුවාවෙයන් මල්ලියේ रा 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 bombiye muaveyan nangiye ra 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 bombiye muaveyan nangiye Japan mandolin nadakar Japan mandolin nadakar අවුරුදු එයි හන්දියේ ඉතාම සුබ අනිත් අවුරුද්දක් වේවා සියලු වැඩ කටයුතු සාර්ථක වේවා You must do your best and reach the very top. Thank you. Thank you.
දරුවෝ හොඳ නායකයෝ බවට පත් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සිරිමාවෝ දියණියන් තමයි මේ හැම කටයුත්තක්ම සංවිධානය කරන්නේ. දැන් මේ මාධ්‍ය එකකේ ඒ වගේම ෆොටෝග්‍රැෆික් සොසයිටි එක ඒ අය මේ වීඩියෝ කිරීමේ කටයුතු ඇතුළු ලොකු වැඩ කොටසක් හැම දරුවෙකුටම තියෙනවා. ඒ නිසා මම හිතනවා සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දියණියන් අධ්‍යක්ෂින් සම්භාරය යම් දිනක සමාජගත වෙනකොට ඉතාම ස්මාර්ට් එහෙම නැත්නම් අවුට්ස්ටෑන්ඩින් ස්ටුඩන්ට් කෙනෙක් නැත්නම් පුරවැසියෙක් ඒ වගේම දියණියක් තරුණියක් හැටියට සමාජගත වෙනකොට ඒට අවශ්‍ය සියලු සමාජ කුසලතා ලබා ගන්න මේ වගේ ක්‍රියාකාරකම් ඉවහල් වෙනවා. ඒ නිසා තමයි අපි අලුත් අවුරුදු උළෙල පාසල් භූමියේ මේ විදියට සූදානම් කරලා තියෙන්නේ. මේවල සුවිශේෂී අංග ගොඩක් තියෙනවා. අලුත් අවුරුදු ක්‍රීඩා ඇරුණු විට මේ අවුරුද්දේ අපේ සිරිමාවෝ දූල පාසල ඇතුලේ කොණ්ඩ කැවුම් හදනවා. ඒ වගේම කොකිස් හදනවා. ඒ වගේම පැණි වලලු හදනවා. රස කැවිලි හදන අත්දැකීමත් පාසල තුලම විඳින්න මේවර දියණියන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. රටපුරාම අවුරුදු සිරිමේන් බලන් නිරබදුමල් බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා නීල රාශියෙන් හිමිහිට මේෂ රාශියට පැමිණෙන හිරදිවිඳුගේ මංගල්ලේ මීන් බලල්ලා සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් හිටුවේ මුවගේ සිනාවේ පිරි අවුරුදු සිරිමේ කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චි හෙටට නටන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා සිතනේ පැතුම් මිටුවේ මුවගේ
දිනවල ලබන්නේ 6 තරඟ වැඩම අවුරුදු කුමාරියයි. එසේනම් අවසාන වශයෙන් එසේනම් ප්‍රථම ස්ථානය 2025 රිවිරද උදානයේ වත් මහවැලේ ප්‍රථම ස්ථානය දිනාගන්න ලබන්නේ අංක 10 තරඟ Bibi